Jania Technique. ආයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම අදත් ජානියා ටෙක්නික් YouTube channel එකට. ඉතින් අද මම කියන්න දෙන්න ඔයාලට developer option on කරගන්න ඕනි කට්ටියට. ඔයාලා developer option on කරගන්න විදිය. developer option on කරගන්න ඔයාලා මුලින්ම යන්න ඕනේ settings වලට. ඔයාලා phone එකේ ඔයාලා settings වලට ගියාට පස්සේ මගේ නම් යටම තියෙනවා about phone කියලා. සමහරක් අයගේ යටින් about phone කියලා නැති වෙන්න පුළුවන්. ඒ කට්ටිය මෙතන search bar එකේ about phone කියලා හරි about phone කියලා හරි ඔන්න විදිහට එනවා. නැත්නම් ඔයාලට build number කියලායි search කරගන්න පුළුවන්. ඉතින් මම about number වලට ගිහිල්ලා කරන්නදී කියා දෙන්නම්. ඔයාලා about number එකට යන්න. ඊට පස්සේ legal information නෙමෙයි software information වලට යන්න ඕනේ. about phone වලට ගියාට පස්සේ software information කියලා වෙනම එකක් තියෙනවා. ඒකේ තියෙනවා build number කියලා. ඔයාලා ඒ build number කියන එක උඩ 7 පාරක් ඔබන්න ඕනේ. නැත්නම් ඔයාලා search bar එකේ settings වලට ගියාට සම්මේ search bar එකේ build number එක search කරන්න. එතකොට මෙහෙම මෙතෙන්ට ඇවිල්ලා build number එක පෙන්නනවා. හරි. ඔයාලා මේක උඩ 7 පාරක් ඔබන්න ඕනේ. එක දිගට 7 පාරක් touch කරාට පස්සේ ඔයාලා developer option on කරගන්න පුළුවන්. 1 2 3 4 5 6 7යි. ඔයාලා එක දිගට 7 පාරක් එව්වට පස්සේ ඔයාලට ෆෝන් එකේ පාස්වර්ඩ් එක එනවා. පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරන්න ඕනේ. ඒ නිසා ඔයාලා ෆෝන් එකේ පාස්වර්ඩ් එක ටයිප් කරගන්න. ඒක ටයිප් කරගත්තාට පස්සේ developer option enable කියලා මැසේජ් එකක් එනවා. ඊට පස්සේ ඔයාලා මේ ඔක්කොගෙම බැක් වෙන්න. ඊට ෆෝන් එකේ යටම ගොඩක් කටේ developer option කියලා පෙන්නයි. එහෙම පෙන්නුවේ නැත්නම් මම කියන්නේ පෙන්නුවේ නැත්නම් ඔයාලා developer option කියලා search කරන්න. developer option මේ තියෙන developer option කියලා එනවා යට. ඊට ඔයාලට මෙතන ඔයාලා ඕනි වැඩක් කරගන්න පුළුවන්. එතන ඔයාලට off කරගන්න ඕන නම් මෙතන ටික් එක ඔබලා off කරගන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට ආයෙත් on කරගන්න ඕන නම් කලින් වීඩියෝ තමයි කරන් තියෙන්නේ. මෙතන build number එක search කරා build number එනවා. 7 පාරක් එවුවා 1 2 3 4 5 6 7. ඊට phone password එක දුන්නා. ඊට developer option enable වෙනවා. හරි මේ මම ඊළඟට වීඩියෝ එකක් ගෙනවා free fire කට්ටියට developer option වල මේ මොකද්ද developer මොකද්ද මට ඒක නම මතක නැහැ විනාඩියකින් free fire වලට developer option හදලා free fire ගහන්න one tap වදින්න එහෙම හදාගන්න විදිය ගැන මම වීඩියෝ එකක් ගෙනවා. කට්ටිය follow කරලා channel එකට set වෙලා ඉන්න. හැමෝටම goodbye.